ජීවිතය කරලා නෝනා වගේ නෙමෙයි සහෝදරයෙක් සහෝදරියක් වගේ ජීවත් වෙනවා. කොහොම ආදරේ. හරිම ස්නේහවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වෙච්ච ආදරණීය ස්වාමි දියණිය හදිසියේ අභාව ප්‍රාප්ත වුණා බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක මේ ආදරණීය දුවට අම්මා ඉන්නවලුම කාලේ. නමුත් එතුමිය හදිසියේ අභාව ප්‍රාප්ත වුණා. ඉතින් අපේ ජීවිතේ මේ වගේ දේවල් මොකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කමන්න එයා හිටපුවා. කමන්න. එයා කැමති දේ හිටපුවා. ඉතින් අපේ ජීවිතේ නොඑක් විදිහේ මුණ ගැහිම් තියෙනවා. හමු වෙන දේවල් කුජලයෝ අපිට හම්බ වෙනවා. ඒ අතර අපේ අම්මා විශේෂයි, තාත්තා විශේෂයි. ඊළඟට බිරිඳ, සහෝදර සහෝදරියන්, දරුවන් මේ විදිහේ ජීවිතේ ගොඩාක් හමුවීම් තියෙනවා. මේ හමු වෙන හමුවීම් අපේ ජීවිත ලස්සන කරනවා, ශක්තිමත් කරනවා. අපිට ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය මේ දේවල් ජීවිතේ බෙදා හදාගෙන සතුටින් ජීවත් වෙන්න ඒ හමුවීම් ගොඩාක් උපකාර වෙනවා. ඉතින් බිරිඳක් කිව්වහම ස්වාමියෙකුට ඉන්න ලොකුම ශක්තිය ජීවිතේ ලොකු ශක්තියක්. බිරිඳක් කිව්වහම තව පැත්තකින් අම්මා කෙනෙක්. අම්මා කියන චරිතයේ ගෙදර දිනෙන් දින ආලෝකමත් කරන කෙනා. දිනෙන් දින අනිත් අයගේ සතුට පිළිබඳව හිතලා කල්පනා කරලා ක්‍රියා කරන කෙනා. ඉතින් ඒ මෑණියන් හෝ බිරිඳ කියන කෙනා මේ පරලෝක ගියම තමන්ගෙන් ඈත් වෙලා ගියාම දැනෙන දුක වේදනාව ඒක ලෞකික ජීවිත ගත කරන අපිට දරා ගන්න හරි අමාරුයි. ජනක මහත්තයා අදට කතා කරන්නේ ඇයි මගේ නෝනාට එහෙම උනේ. නමුත් මේක අපි ධර්මානුකූල පැත්තකින් හිතනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ යම් දෙයක් හටගත්තා නම් ඉපදුනා නම් ඒ හටගත් ඉපදිච්ච දේවල් අපෙන් ඈත් වෙලා යනවා කියන ධර්මතාවය. ඉතින් තව පැත්තකින් අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ බලාපොරොත්තු වෙන හැම හදපුවට